ආයිබෝවන් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ටිකක් වෙනස්ම විදිහේ මාතෘකාවක් ගැන. යුදමය වශයෙන් බලද්දී ඇමරිකාව කියන්නේ ලෝකයේ ප්‍රබලතම හමුදාවක් තියෙන රට. හැබැයි ඔවුන්ට ඕනෑ වුණත් ශ්‍රී ලංකාව අල්ලගන්න යන එක ඒ තරම් ලේසි වෙන කාරණාවක් නෙමෙයි. මේකෙදී ශ්‍රී ලංකාව අල්ලගන්නවා කියන එකේ තේරුම යුදමය වශයෙන් යටත් කර ගැනීමද එහෙමත් නැත්නම් මුළු මහත් රටම පාලනයට නතු කර ගැනීමද කියන කාරණය මත මේ පිළිතුර වෙනස් වෙන්නට පුළුවන්. අපි දැන් බලමු. න්‍යායාත්මකව සහ යුද විශේෂඥයන්ගේ මතය අනුව මේක විග්‍රහ කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. පළවෙනි ආකාරය තමයි යුදමය වශයෙන් යටත් කර ගැනීම. එහෙම නැත්නම් සාම්ප්‍රදායික ක්‍රමයට හමුදාවන් යොදවලා යටත් කරගන්න එක. ඉතින් මේ කාරණාවේදී ඇමරිකානු නාවික සහ ගුවන් බලය එක්ක සසඳද්දී ශ්‍රී ලංකාව වැනි කුඩා දූපතක ප්‍රධාන ආරක්ෂක මර්මස්ථාන අක්‍රිය කරන්නට ඔවුන්ට ගත වෙන්නට පුළුවන් ඉතාම කෙටි කාලයක්. මේක සමහර විට දින කීපයක් වෙන්නත් පුළුවන්. ගුවන් සහ මිසයිල් ප්‍රහාර මගින් රේඩාර් පද්ධති සහ sannivedana මධ්‍යස්ථාන වගේම ගුවන් පත අක්‍රිය කිරීමට ඔවුන්ට හැකියාව තියෙනවා. ඒ වගේම නාවික බලය ගත්තත් ඔවුන්ගේ පස්වන බලෑනිය හෝ හත්වන බලෑනිය වැනි විශාල නෞකා සමූහයකට ලංකාව වැටලීමට වැඩි කාලයක් ගත වෙන්නේ නැහැ. හැබැයි මේක මෙහෙම වුණා කියලා ඔවුන්ට සම්පූර්ණයෙන් යුදමය වශයෙන් ජයග්‍රහණ අත්පත් කර ගැනීමට හැකි වෙයි කියලත් අපිට කියන්නට බෑ. ඒකට හේතු කාරණා කීපයක්ම තියෙනවා. අපි ඒවා එකින් එක කතා කරමු. දෙවෙනි කාරණා විදියට අපි සලකලා බලන්න ඕනේ මුළු මහත් රටම අත්පත් කර ගැනීමත් ඔවුන්ට සිදු කරන්නට පුළුවන්ද කියලා. ඉතිහාසයේ දෙස බැලුවොත් උදාහරණයක් විදියට වියට්නාමය, ඇෆ්ගනිස්තානය, ඉරාකය වගේ රටවල් ගත්තාම රටක් ඇතුළට ඇවිත් ඒක පාලනය කරනවා කියන එක ඇමරිකාවට පවා ඒ තරම් ලේසි පහසු කාරණාවක් නම් නෙවෙයි. ශ්‍රී ලංකාව පිළිබඳ සලකලා බලද්දී ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම, ශ්‍රී ලංකාවේ තියෙන ඝන කැලෑ සහ කඳුකර ප්‍රදේශ ගරිල්ලා සටන් සඳහා ඉතාමත් හිතකරයි. ඉතින් මෙතනදි තමයි ශ්‍රී ලංකාවේ හමුදාවන්ගේ වැදගත්කම මතුවෙන්නේ. ශ්‍රී ලංකාවේ හමුදාවන් කියන්නේ දශක 3ක ගරිල්ලා යුද්ධයක අත්දැකීම් තියෙන ලෝකේ හොඳම කැලෑ සටන්කරුවන් ඉන්න, ඒ වගේම කැලෑ සටන් විශේෂඥයන් ඉන්න හමුදාවක් කියන එක ඇමරිකාව පවා විශ්වාස කරන දෙයක්. ඉතින් ඔවුන් එකවරම ඒ වගේ හමුදාවක් ඉන්න රටකට හමුදාමය වශයෙන් ප්‍රහාර එල්ල කරන්න කලින් කීප වතාවක්ම හිතලා බලයි. දෙවෙනි කාරණාව තමයි ජනතා විරෝධය. මෙන්න මෙතනදී ශ්‍රී ලංකාව යටත් කරගන්න ඉන්න රටකට මේ ගැන ඉතාමත් දැඩි ලෙස කල්පනා කරලා බලන්න සිදු වෙනවා. මේකට හේතුව තමයි මිලියන 22ක ජනතාවක් ඉන්න රටක ජනතාවගේ සහයෝගය නැතුව මේ රට පාලනය කරන්න හෝ යටත් කරගන්න එක ඇමරිකාව වගේ ප්‍රබල රටකට පවා වසර ගණනාවක් ගතවන විශාල මුදලක් වැය වෙන ජීවිත හානි ගණනාවක් සිදුවන වැඩක් වෙන්නට පුළුවන්. මොකද ශ්‍රී ලංකාවේ ඉන්න ජනතාව ආවේගශීලී වෙන මොහොත හෝ ඔවුන් එකමුතු වෙන මොහොත කාටවත් විශ්වාස කරන්නට බැරි නිසා. මේකෙදී අපිට සලකලා බලන්න ඕනේ තවත් කාරණාවක් තිබෙනවා. ඒ තමයි භූ දේශපාලනික වැදගත්කම. මේක තමයි ඊටමත් වැදගත්ම දේ. ඇමරිකාව වගේ බලවත් රටක් ශ්‍රී ලංකාවට අත තියන්න කලින් ලෝකේ අනෙත් බලවතුන් නිශ්ශබ්දව ඉඳී කියලා අපිට හිතන්නත් බෑ. උදාහරණයක් විදියට ඉන්දියාව සහ චීනය. ශ්‍රී ලංකාව පිහිටලා තියෙන්නේ හරියට ඉන්දියාවේ මිදුලේ වගේ. ඉතින් මෙන්න මේ කාරණාවේදී ඉන්දියාව තමන්ගේ කලාපයට ඇමරිකානු හමුදා ස්ථීරවම එනවාට කිසිසේත්ම කැමති වෙන්නේ නැහැ. ඒ වගේම චීනය ශ්‍රී ලංකාවේ විශාල ආයෝජන කරලා තියෙන නිසා ඔවුන් තමන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් ඊට විරුද්ධව මැදිහත් වෙන්නත් හැකියාව තියෙනවා. ඊළඟ කාරණාව තමයි ශ්‍රී ලංකාව සතු අසමමිතික යුද උපක්‍රම බලය. මේකට අපි කියනවා ඇසිමෙට්‍රික් වෝෆෙයා කියලා. මේක සරල විදිහටම කිව්වොත් ප්‍රබල හමුදාවකට එරෙහිව දුර්වල හමුදාවක් ප්‍රබල හමුදාවන්ගේ දුර්වලතා පාවිච්චි කරලා මොලෙන් ගහන ගේම් එකකට තමයි මේ ඇසිමෙට්‍රික් වෝෆෙයා කියන්නේ. මෙතනදී ලෝකයේ සුපිරි බලවතෙක් වන ඇමරිකාව වගේ රටක් එක්ක සාම්ප්‍රදායික විදිහට මුහුණට මුහුණලා සටන් කරලා දිනන්නට බැරි වුණොත් ශ්‍රී ලංකාවේ හමුදාව සතු දශක 3ක අත්දැකීම් එක්ක මේ වගේ අභියෝගයන්ට මුහුණ දෙන්නට ඔවුන් සතුව විශේෂී හැකියාවන් කීපයක්ම තියෙනවා. අපි එකින් එක බලමු මේ මොනවද කියලා. පළවෙනි කාරණාව තමයි වනාන්තර සටන් සහ කුඩා කණ්ඩායම් මගින් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව. ශ්‍රී ලංකාවේ හමුදාවන් සතු ස්පෙෂල් ෆෝසස් සහ කමාන්ඩෝ රෙජිමේන්තු ලෝකයේ හොඳම වනාන්තර සටන්කරුවන් ලෙස සැලකෙනවා. LRRP එහෙම නැත්නම් Long Range Reconnaissance Patrol දිගදුර විහිදුම් කණ්ඩායම් සතුරාගේ පාලන ප්‍රදේශ ඇතුළටම රහසින් ගිහින්
නායකයන් සහ සැපයුම් මාර්ග ඉලක්ක කිරීමේ හැකියාව ඔවුන් සතුව තියෙනවා. ඇමරිකානු හමුදාව තාක්ෂණය මත යැපෙද්දී අපේ හමුදාවන් භූමියේ ස්වභාවය සහ රහසිගත බව උපරිමයෙන් පාවිච්චි කරමින් ඔවුන්ට ප්‍රහාරයන් එල්ල කරන්නට හැකියාව තිබෙනවා. ඊළඟ ප්‍රධානම කරුණ තමයි කුඩා කණ්ඩායම් සංකල්පය. විශාල හමුදා කණ්ඩ වෙනුවට 4 දෙනෙක් සහ 8 දෙනෙකුගෙන් යුත් කුඩා කණ්ඩායම් ලෙස විසිරී සතුරාට අනපේක්ෂිත විස්මිත ප්‍රහාරයන් එල්ල කිරීමේ හැකියාව අතින් ගත්තම ශ්‍රී ලංකාවේ හමුදාව ඉතාමත් ඉදිරියෙන් ඉන්නවා. ඉතින් මේ වගේ හැකියාවන් එක බලද්දී අපේ හමුදාවන් සමග සටන් කරන එක ඇමරිකානු හමුදාවටත් ඒ තරම් ලේසි වෙන එකක් නැහැ. නාවික හමුදාව අතින් ගත්තත් අපේ හමුදාවන් වල කුඩා යාත්‍රා උපක්‍රම ඉතාමත් වැදගත් වෙනවා. ඇමරිකාවේ විශාල ගුවන් යාන ප්‍රවාහන නෞකා සහ අනෙකුත් විශාල නෞකාවන් වලට ශ්‍රී ලංකාවේ නොගැඹුරු මුහුදේ සහ කලබුවල ක්‍රියාත්මක වෙන්නට හැකියාවක් නැහැ. මේකෙදි ශ්‍රී ලංකා නාවික හමුදාව සතු SBS එහෙම නැත්නම් ස්පෙෂල් බෝට් ස්ක්වොඩ්‍රන් සහ RABS වේගවත් කුඩා යාත්‍රා ඇරෝබෝට්ස් වගේ දේවල් විශාල සංඛ්‍යාවක් එකවර යොදාගෙන කරන ස්වෝමින් ටැක්ටික්ස් හෙවත් රංජු පිටින් පහර දීම වගේ උපක්‍රම භාවිතා කිරීමට ශ්‍රී ලංකා හමුදාවන්ගේ ඇති හැකියාව මේකෙදි ඇමරිකානු හමුදාව වුණත් කල්පනා කරලා බලයි. මේ වගේ උපක්‍රම භාවිතා කරලා විශාල නැවක් වුණත් කුඩා යාත්‍රා රැසක ප්‍රහාර හමුවේ අසරණ වෙන්නට පුළුවන්. දැන් කාලේ ශ්‍රී ලංකාව වගේ රටක් පවා ලාභදායී ඩ්‍රෝන් තාක්ෂණය පාවිච්චි කරලා ඇමරිකාව වගේ රටක මිල අධික රේඩාර් හෝ ගුවන් යානා වලට හානි සිදු කරන්නට පුළුවන්. මේ ඊටාම අඩු වියදමකින් වැඩි හානියක් සිදු කළ හැකි අලුත්ම ක්‍රමයක්. ඉතින් මේ වගේ ක්‍රමත් එක්ක ශ්‍රී ලංකාවේ හමුදාවන් යුද්ධමය වශයෙන් එක්වරම පරාජය කිරීම ඇමරිකානු හමුදාවට වුණත් ඊටමත් ලොකු අභියෝගයක් වෙන්නට පුළුවන්. දැන් මෙතනදී අපි කල්පනා කරලා බලන්න ඕනේ අපිට තියෙන අවාසි මොනවද කියලා. පළවෙනිම කාරණාව තමයි අපේ ගුවන් හමුදාවට ඇමරිකානු ස්ටෙල්ත් තාක්ෂණය සහ නවීන මිසයිල් පද්ධති වලට ඔරොත්තු දීමේ හැකියාව ඊටමත් අඩු වීම. ඊළඟට අපි දූපතක් නිසා දිගු කාලින යුද්ධයකදී අවශ්‍ය වන පතරම් සහ ඉන්ධන ඒ වගේම ආහාර ද්‍රව්‍ය හිඟවීම ප්‍රධාන ගැටලුවක් වෙන්නට පුළුවන්. ඉතින් මෙන්න මේ කාරණා සලකලා බලද්දී ඇමරිකාව වගේ රටකට වුණත් ශ්‍රී ලංකාව අල්ලගන්න එක යුදමේ වශයෙන් ඒ තරම් ලේසි වෙන්නේ නැහැ. ඒ වගේ මේක පවත්වාගෙන යෑමත් ඉතාමත් අසීරු කාරණයක් වෙන්නට පුළුවන්. ශ්‍රී ලංකාවේ හමුදාව සතු දිය නොවන සටන්කාමීත්වය නිසා ඔවුන්ට ලොකු ජීවිත හානියකට නම් මුහුණ දෙන්නට සිදු වෙනවා. අවසාන වශයෙන් ඇමරිකාව වගේ බලවතෙක් වුණත් ශ්‍රී ලංකාවට අත තියන්න කලින් දෙපාරක් හිතන්නට පුළුවන්. ඉතින් මේ ගැන ඔබ මොකද හිතන්නේ? ඇමරිකාව වගේ රටකට ශ්‍රී ලංකාව මෙල්ල කරගන්නට පුළුවන් වෙයිද? අපි මේ වීඩියෝ එක හදලා තියෙන්නේ දෙක්ම සාධක මත පදනම් කරගෙන මිසක් මේ වගේ දෙයක් සිදු වෙනවා කියන තොරතුරක් මත ඉඳගෙන නෙවෙයි. ඉතින් ඔයාගේ අදහස කමෙන්ට් එකක් විදිහට දාන්න කියලා හැමෝටම මතක් කරනවා. මේ වගේ තවත් තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න මේ NC Insights Hub